කතා කරන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙන AI ෆොටෝ එකක් හදන විදිහ. මුලින්ම කරන්න ඕනේ ඔයාලා යූස් කරන මොකක් හරි බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න එක. ඉතින් මම මේ කරන වැඩේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එකෙන් වගේම මොබයිල් එකනුත් කරන්න පුළුවන්. මං ඉතින් යූස් කරන්නේ Chrome browser එක හින්දා දැන් මං Chrome browser එක ඕපන් කරගන්නවා. හරි. ඉතින් මෙහෙම තමයි අපේ Chrome browser එක ඕපන් වෙන්නේ. ඔයාලගේ සර්ච් බාර් එකට ගිහිල්ලා ඊට පස්සේ සර්ච් කරන්න ඕනේ Google Gemini කියලා. මං ඉතින් මේ කරන වැඩේ ChatGPT එකනුත් ඔයාලට කරගන්න පුළුවන්. මං ඉතින් Google Gemini එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඔයාලට මේ Google Gemini එක ඕපන් කරගද්දී මුලින්ම account එකට log වෙන්න කියලා වැටෙනවා. ඉතින් ඔයාලා එකට කරන්න ඕනේ ඔයාලගේ browser එකේ තියෙන මොකක් හරි ඔයාලගේ Google account එකක් මේකට connect කරන එක. හරි. ඉතින් මෙහෙම තමයි අපේ Gemini එකේ interface එක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ පල්ලෙහා ඔයාලට මෙතන පේනවා create image කියලා. ඔයාලා ෆොටෝ එකක් හදන හින්දා ඔයාලා create image කියන එක ක්ලික් කරලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට describe your image කියන එකට පල්ලෙහෙන් add files කියලා ධන ලකුණක් තියෙනවා. ඔයාලා ඉතින් මේ ධන ලකුණ ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්තට පස්සේ upload files කියලා උඩින් එකක් එනවා. ඊට පස්සේ ඒ upload files කියන එක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මගේ ෆොටෝස් තියෙන ලොකේෂන් එකට යනවා. ගියාට පස්සේ අපිට ඕනේ ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙතන ඕපන් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙත් මේක කරන්න පුළුවන්. ඔයාලගේ පළවෙනි පාරම ෆොටෝ එක වැටුන් නැත්නම් මෙතන ඔයාලට අර මං කලින් කියලා දීපු විදිහටම ධන ලකුණ ප්‍රෙස් කරලා ආයෙත් ගිහිල්ලා මෙතන ෆොටෝ එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆොටෝ එකට ඩිස්ක්‍රයිබ් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපිට ප්‍රොම්ප්ට් එකක් දාන්න ඕනේ. ඔයාලට මම ප්‍රොම්ප්ට් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. නැත්තම් මම ඔයාලට ගොඩ ප්‍රොම්ප්ට් තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා. මම ඔයාලට ඒ වෙබ්සයිට් එක දාන්නම්. ඊට පස්සේ ඔයාලගේ මේ describe your image කියන තැනට අපි කොපි කරගත්තු ප්‍රොම්ප්ට් එක පේස්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ මේ මෙතන සබ්මිට් කියලා දකුණු පැත්තට ඊතලයක් වගේ බටන් එකක් තියෙනවා. නැත්තම් ඔයාලා enter බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ඉමේජ් එක හදන්න පොඩ්ඩක් වෙලා ගන්නවා. ඉතින් මන් දීපු ෆොටෝ එකට අනුව එයාලා මේ විදිහට AI ෆොටෝ එකක් ජෙනරේට් කරලා දෙනවා. ඔයාලට පේනවා ගොඩක්ම ෂාප් විදිහට මේ ෆොටෝ එක තියෙනවා. AI කියලා හොයන්න බැරි විදිහටම ඔයාලට ආයෙත් ෆොටෝ එකක් ක්‍රියේට් කරගන්න ඕන නම් මෙතනටම ෆොටෝ එකක් දෙන්න යන්න එපා. ඔයාලට මෙතනින් පේනවා එරි තුනක් තියෙනවා. Gemini කියන එකට වම් අත පැත්තේ expand menu කියලා. ඉතින් ඔයාලා ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ new chat කියලා එකක් එනවා. ඔයාලා ඉතින් මේ new chat එක දීලා new chat කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ ආයෙත් මෙතන පල්ලෙහෙන් තියෙන මේ create image කියන එක ක්ලික් කරලා ඔයාලා ෆොටෝ එක හදන්න. නැත්නම් ඔයාලගේ ෆොටෝ එකේ පොඩි අවුල් යන්න පුළුවන්. ඒ හින්දා තමයි මෙහෙම කරන්න ඕනේ. මං ඉතින් ඔයාලට හදාගත්තු තවත් AI ෆොටෝස් ටිකක් දැන් ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලට මේ පේන්නේ මං අර කියපු වෙබ්සයිට් එකේ තියෙන ප්‍රොම්ප්ට් භාවිතා කරලා හදාගත්තු AI ෆොටෝස් ටිකක්. ඉතින් බෙස්ම ක්වොලිටි එකෙන් මේ ෆොටෝස් වලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙබ්සයිට් එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඉතින් අද මම කතා කරපු වීඩියෝ එක හොඳයි කියලා හිතෙනා නම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. සුබ දවසක්.